මෙන්න මිස්ටර් හයිබ්‍රිඩ් එකට ඇවිල්ලා තියෙනවා Aqua X Urban එකක් 2015 මේකේ මේ අපි ඇතුළට දාගත්තා වර්ක්ෂොප් එක ඇතුළට මේකේ ABS ලයිට් පත් වෙනවා කියලා කියන්නේ අපි ඉතින් ස්කෑන් කරලා ඉවරලා මේ භාගයක් ගලව දැන් මේ වීඩියෝ එක කරන්න ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ මම රයිට් ඉස්සල්ලාම ස්කෑනරේ කනෙක්ට් කරගන්න ඕනේ මෙන්න මේ විදියට කනෙක්ට් කරගත්තා කරගෙන වාහනේත් එක්ක සම්බන්ධ කරගෙන අපි බලමු ලෙඩේ මොකක්ද කියලා. ඕකේ. ලෙඩේ මොකක්ද කියලා බලමු. ඉග්නිෂන් ඔන් කරගන්න. ඔන් කරගත්තා. ඒෂියන් වල තියෙනවා Toyota. right scan කරගෙන යන් අපි Asian Toyota okay මම ඔයගලන්ට ස්ටාර්ට් කරලා පෙන්නන්නම් ඔන්න ස්ටාර්ට් කරුවාට පස්සේ ABS light ටික පත් වෙනවා මේ විදියට ටැබ් ලයිට් එකත් පත් වෙනවා ස්කෑන් කරලා බලමු අපි ෆුල් ස්කෑන් එකක්ම කරගමු ABS එකේ ෆෝල්ට් එකක් තියෙනවා C1391 abnormal leak in accumulator මෙතන ස්ටේට් එක කරන්ට් කියලා ඇවිල්ලා තියෙනවා ඊට අමතරව SRS එකේ ෆෝල්ට් එකක් තියෙනවා opening driver script circuit air condition එකේ ෆෝල්ට් හතරක් ෆෝල්ට් තුනක් තියෙනවා රයිට් ඒ ටික තමයි තියෙන්නේ ඉතින් මෙන්න මේකයි ෆෝල්ට් එක ඉතින් මේකේ මේ Toyota ගොඩාක් ඔය හයිබ්‍රිඩ් වාහන වලට මේක නෝමල් කියන්නේ කොමන් ෆේලි එකක් ABS එක එතකොට හයිබ්‍රිඩ් බැටරිය සාමාන්‍යයෙන් කාලයත් එක්ක මයිලේජ් එකත් එක්ක වීක් වෙනවා. ඉතින් ඒකට සමහරක් වෙලාවට හරියට රිපෙයාර් එක කරගත්තාම අපව නැවත අවුරුදු 5ක් ආපහු පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් පාර්ට් එකක් මේකට මාරු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාර්ට් එක සාර්ථක විදියට නිවැරදිව රිපෙයාර් කරගන්නත් පුළුවන්. ඔය අන දාලා හිල් විදලා මේ ඇඩ්ජස්ට් කරන විදියට නෙමෙයි. සාර්ථක විදියට රිපෙයාර් එක ඒ ඇතුලේ තියෙන වීක් වෙච්ච නැත්නම් ගෙවිච්ච ඩැමේජ් වෙච්ච ABS මොඩියුලේටරේ ඇතුලේ ඩැමේජ් වෙච්ච පාර්ට් එක අපි රීප්ලේස් කරලා හරියට රිපෙයාර් එක කරගත්තොත් සාමාන්‍යයෙන් ඔරිජිනල් තත්ත්වෙටම අපිට මේක මොඩියුලේටරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් රීකන්ඩිෂන් අලුත් ඒ කියන්නේ අවුරුද්ද අලුත් එකක්. සාමාන්‍යයෙන් 2020 21 22 වගේ සාමාන්‍යයෙන් අවුරුදු වල බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේ ABS යුනිට් එකක් දාන එක තමයි සාමාන්‍යයෙන් මේ වගේ ෆෝල්ට් එකක් අප මේ ඇබ්නෝමල් ලීක් ඉන් ඇකියුමුලේටර් කියන දෙඩේ ආපුවම සාමාන්‍යයෙන් රිපෙයාර් එක හරියට කරනවා නම් ඒ විදිහ තමයි කරන්න වෙන්නේ. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ data එක accumulator දැන් මේකේ abnormal leak in accumulator කියලා පෙන්නන්නේ abnormal leak එක accumulatorේ abnormal leak එකක් කියලා පෙන්නන්නේ. ඒ වුණාට මේකේ දෙඩේ තියෙන modulator එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් accumulator sensor එකට ගිහලා මේකේ path එක බලපුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයා ඔය
අඩු වෙනවා නිකම්ම. සාමාන්‍යයෙන් මේ ඇකියුමුලේටර් සෙන්සර් එකේ බ්‍රේක් එක සාමාන්‍යයෙන් 3 පාරක් විතර පැඩල් කරපුවාම තමයි ඇකියුමුලේටර් එකපාරක් වැඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේකේ ඒ තත්ත්වේ නැහැ. මේකේ සෑහෙන්න පල්ලෙහාට වැටෙනවා ආපහු මෙහා වෙනවා. ඒ වගේ තියෙන්නේ. කියන්නේ ප්‍රෙෂර් එක ඔයාලට පේන්නේ නැති වෙයි. සාමාන්‍යයෙන් මේක නැත්තම් බ්‍රේක් පාරවල් දෙකක් තුනක් විතර පැඩල් එක අපි ප්‍රෙස් කරාට පස්සේ තමයි ප්‍රෙෂර් එක මේ ආපහු එකපාරක් ඔය ඇකියුමුලේටර් වැඩ කරලා මේ සාමාන්‍යයෙන් මේ ලෝඩ් කරගන්නේ මොඩියුලේටරේට ප්‍රෙෂර් එක. දැන් වෙන්නේ මේ ඇබ්නෝමල් ලීකින් කියන ෆෝල්ට් එකේදී වෙන්නේ ඇකියුමුලේටර් එක ප්‍රෙෂර් කරලා දෙනවා මොඩියුලේටරේට බ්‍රේක් පැඩල් එක ස්මූත් කරගන්න. ඒ ප්‍රෙෂර් කරලා දුන්නට මොඩියුලේටර් එකෙන් ඒ ප්‍රෙෂර් එක අල්ලලා තියාගෙන ඉන්න ප්‍රෙෂර් එක නිකම්ම රිලීස් කරනවා අපි බ්‍රේක් පැඩල් එක ප්‍රෙස් කරන්නේ නැතුව. නැත්නම් සාමාන්‍ය තියෙන බ්‍රේක් පැඩල් එක ප්‍රෙස් කරපුවම තමයි ප්‍රෙෂර් එක රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් පැඩල් එක අතහැරලා තියෙද්දිත් දැන් වෙන්නේ මේ ඇබ්නෝමල් ලීකින් ඇකියුමුලේටර් C1391 කියන ලෙඩේදී වෙන්නේ පැඩල් එක අතහැරලා තියෙද්දිත් ඇකියුමුලේටරින් ප්‍රෙෂර් කරලා දෙන ප්‍රෙෂර් එක නිකම්ම එයා අල්ලගෙන මොඩියුලේටරේ විසින් අල්ලගෙන ඉන්නේ නැතුව එයා නිකම්ම රිලීස් කරලා දානවා. ඒක තමයි ෆෝල්ට් එක. ඉතින් මේක මම රිපෙයාර් කළාත් ඔයගලන්ට තව වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් මිස්ටර් හයිබ්‍රිඩ් සමග නම් ජය වේවා.